හාලන් ඉතිහාසය වෙනස් කර තිබෙනවා. ඔහු ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ ගෝල 100 සීමාවට ළඟා වූ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වුණා. මෙම මැන්චෙස්ටර් සිටි සුපිරිතරුව මෙම සුවිශේෂී සන්ධිස්ථානයට ළඟා වූයේ තරඟ 111ක් තුළදී පමණයි. මෙය පාපන්දු ලෝකයේම මල්තීට පත් කළ වේගයක් ලෙස සඳහන් කළ හැකියි. මෙම සුවිශේෂී අවස්ථාව වාර්තා වූයේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ, ඒ කියන්නේ පසුගිය දෙසැම්බර් 2 වෙනිදා ක්‍රේවන් කොටේජ් පිටියේදී ෆුල්හැම් කණ්ඩායමට එරෙහිවයි. මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ගෝල 5-4ක් ලෙස ජයග්‍රහණය කළ මෙම තරගයේදී හාලන්ගේ ප්‍රහාරය මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ මුල්ම ගෝලය ලෙස වාර්තා වුණා. ඔහුගේ 100 වෙනි ගෝලය වාර්තා වූයේ තරගයේ 17 වෙනි මිනිත්තුවේදී. ලෙරමි ඩෝකු විසින් ලබා දුන් පාස් එකක් හරහා හාලන් පන්දුව පාලනය කරගෙන ගෝල රකින්නා වූ බර්න් ලෙනෝව පසු කරමින් වම් පාදයෙන් දරුණු පහරක් එල්ල කළා. මෙම පහර සරල, මාරාන්තික සහ නියත වශයෙන්ම ඓතිහාසික ලෙස ඇතමුන් විස්තර කර තිබුණා. හාලන්ගේ මෙම ගෝල එල්ල කිරීමේ වේගය වසර 30ක් පැරණි ප්‍රීමියර් ලීග් පුරාවෘත්තයක් වන ඇලන් ෂීරර්ගේ වාර්තාව මූලමනින්ම බිඳ දමා තිබෙනවා. ෂීරර්ට ගෝල 100 සීමාවට ළඟා වීමට තරඟ 124ක් අවශ්‍ය වූ අතර හාලන් ඊට වඩා තරඟ 13ක් අඩුවෙන්, එනම් තරඟ 111කින් එම සීමාව පසු කළා. වේගවත්ම ප්‍රීමියර් ලීග් ගෝල ශතකධාරීන් අතර සිටින ප්‍රබල ක්‍රීඩකයින් වන ඇලන් ෂීරර් තරඟ 124ක්, හැරි කේන් තරඟ 141ක්, සර්ජියෝ අගුවෙරෝ තරඟ 147ක්, තියරි හෙන්රි තරඟ 160ක් අතරට හාලන් එක් වූ 35 වෙනි ක්‍රීඩකයායි. මැන්චෙස්ටර් සිටි පුහුණුකරු පෙප් ගුවාඩියෝලා තම ප්‍රහාරකයාගේ අඛණ්ඩ දක්ෂතාවයෙන් වෙන පුදුමයට පත් වුණා. ඔහු පැහැදිලිවම මෙසේ ප්‍රකාශ කළා. ප්‍රහාරකයන්ට වැදගත් වන්නේ සංඛ්‍යාවයි. ඔහුගේ සංඛ්‍යා වාර්තා ප්‍රතික්ෂේප කළ නොහැකි. ගුවාඩියෝලා තවදුරටත් සඳහන් කළේ ඔහු තරඟ 111කින් ගෝල 100ක් ලබා ගැනීමයි කවුරුත් මට කීවා නම් එය ඇත්තක් යයි මම විශ්වාස නොකරනු ඇති බවයි. ඔහු මෙම සංඛ්‍යා පිස්සු වැටෙන ඒවා බවත් ඔහු එදින විශ්මයජනක සහ සුවිශේෂී ක්‍රීඩකයෙකු වූ බවත් පැවසුවා. හාලන්ද මෙම අවස්ථාව විශේෂ බව පිළිගත්තා. ඔහු සඳහන් කළේ 100 ක්ලබ් එකට එකතු වීම විශාල දෙයක් බවත් ඒ මෙතරම් ඉක්මනින් කිරීමට ලැබීම ගැන තමා ආඩම්බර වෙන බවත්ය. හාලන්ගේ කාර්යක්ෂමතාව හා දක්ෂතාවය සංඛ්‍යා ලේඛන මගින් තවදුරටත් තහවුරු වෙනවා. ප්‍රීමියර් ලීග් තරගයකදී ඔහුගේ සාමාන්‍ය ගෝල සංඛ්‍යාව මේ වන විට 0.90 ලෙස ඉහළ අගයක් ගන්නවා. ඔහුගේ ගෝල 100න් ගෝල 94ක්ම වාර්තා වී ඇත්තේ විරුද්ධ කණ්ඩායමේ දඬුවම් කොටස ඇතුළත වී. ඔහුගේ ගෝලවලින් බහුතරයක් ගෝල 71ක් ඔහුගේ විශ්වාසවන්ත වම් පාදයෙන් වාර්තා වී තිබෙනවා. ඔහු සතුව දැනටමත් ප්‍රීමියර් ලීග් හැට්‍රික්ස් 8ක් තිබෙනවා. ඔහු වැඩිපුරම දක්ෂතා දක්වා ඇත්තේ වුල්වර්හැම්ප්ටන් වොන්ඩරර්ස් කණ්ඩායමට එරෙහිව වන අතර ඔහු ඔවුන්ට එරෙහිව තරඟ 6කදී ගෝල 10ක් ලබාගෙන තිබෙනවා. හාලන් තමා මුහුණ දුන් සියලුම ප්‍රීමියර් ලීග් ප්‍රතිවාදීන්ට එරෙහිව ගෝල ලබාගෙන ඇති ක්‍රීඩකයෙක්. හාලන් ගෝල රැස් කිරීමේ වේගය අලුතින් නිර්වචනය කළත් ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ සමස්ත වැඩිම ගෝල සංඛ්‍යාව තවමත් අයත් වන්නේ ඇලන් ෂීරර්ටයි. ඔහු ගෝල 260ක් ලබාගෙන තිබෙනවා. වයස අවුරුදු 25ක් වන සහ 2033 සිට 2034 සමය අවසානය දක්වා මැන්චෙස්ටර් සිටි කණ්ඩායම සමග දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ඇති හාලන් ෂීරර්ගේ සමස්ත වාර්තාව ලුහුබැඳීමට නියමිතයි. හාලන්ගේ මෙම වාර්තාව හරියට ඔයා අධිවේගී මාර්ගයේ ගමන් කරන විට පැරණි වාහනවල සීමාවන් ඉක්මවා නවීන ජෙට් එන්ජිමක් වේගයෙන් ඉදිරියට යනවා වගේ දෙයක්. ඔහු ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ පැරණි වේග සීමාවන් නවීන තාක්ෂණයෙන් හා තමන්ගේ දක්ෂතාවෙන් බිඳ දමා තිබෙනවා. මේ ගැන ඕගොල්ලෝ හිතන්නේ මොකක්ද? හාලන්ට ෂීරර්ගේ ගෝල 260ක වාර්තාව අභිභවා යා හැකිද? ඕගොල්ලෝගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වේගවත්ම ප්‍රීමියර් ලීග් ගෝල ශතකධාරියා පිළිබඳ මෙම වීඩියෝවට ඕගොල්ලෝ කැමති නම් ලයික් කරලා තවත් වැදගත් පාබන්දු වාර්තා සහ සංඛ්‍යා ලේඛන සඳහා අපේ YouTube channel එක subscribe කරන්න.